සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ජෙනරල් පවර් ඉලෙක්ට්‍රික් YouTube channel එකට. අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Thomson Heikin lineup එකේ ඉන්න 3-phase DIN-rail mount Wi-Fi smart energy meter එකක්. මේ තමයි DTS 238 7 Wi-Fi. අපි මේ meter එකේ display එක දිහා බැලුවොත් අපිට අපේ system එකේ තියෙන parameters total active energy, import active energy, export active energy, total reactive energy, ඊට අමතරව balance සහ ඊගාවට වෝල්ටේජ් මුලින්ම ටෝටල් වෝල්ටේජ් එක සහ per phase බලා ගන්න පුළුවන්. ඒ විදිහටම කරන්ට් එකත් බලා ගන්න පුළුවන්. ටෝටල් කරන්ට් එක, කරන්ට් රෝ එක, ඒ වගේම phase wise. ඊගාවට active power අපිට බලා ගන්න පුළුවන්. ටෝටල් වගේම phase wise. මේ විදිහටම reactive power එකත්, power factor එකත්, frequency බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ මීටර එකේ serial number digits high සහ low විදියටත් impulse constant එකත් අපිට display menu එක යටතේ බලා ගන්න පුළුවන්. අපි settings වලට ගියාම මෙතන මුලින්ම අපිට බලා ගන්න පුළුවන් අවසානයේට සිද්ධ වුණු protection event පහක log සටහනක්. ඊගාවට අපේ operation mode එක අපි කලින් වීඩියෝ එකේ කතා කළා වගේ protection තියෙන mode දෙකකුත් protection නැති mode දෙකකුත් metering වලට specific විදියට අපිට බලා ගන්න පුළුවන්. ඊගවට බැක්ලයිට් ටයිමිං වලටත් අපිට මේකේ සෙටිං එකක් ලැබෙනවා විශේෂයෙන්. එතනින් එහාට තියෙන්නේ වෝල්ටේජ්, කරන්ට් සහ පවර් වලට අදාළ සියලුම ප්‍රොටෙක්ෂන් thresholds. ආරක්ෂණ සීමා. ඒ කියන්නේ ෆෝල්ට් එකක් આવොත් ඒක මැනේජ් කරන්න ඕනේ මොන ලෙවල් එකේදීද, ඕෆ් වෙන්න ඕනේ මොන වගේ වෝල්ටේජ් එකකදීද, එතනින් ගියාම ඕෆ් වෙන්න ඕනේ ඩිලේ එක, ජජ්මන්ට් ටයිම්, මේ සියලුම දේවල් අපිට මෙතනින් එහා තියෙන සෙටින්ග්ස් ඔක්කොගෙම ට්වීක් කරගන්න පුළුවන්. අපි වය කනෙක්ෂන් එක තියා බැලුවොත් මෙතන අපිට මීටරයට දෙන පවර් සප්ලයි එක කනෙක්ට් කරන්න පුළුවන්. ඊට අමතරව ඉම්පල්ස් අවුට්පුට් එකකුත්, ඒ වගේම එක්ස්ටර්නල් ලෝඩ් එකක් කන්ට්‍රෝල් කරන රිලේ එකකට සිග්නල් එකක් දෙන්න පුළුවන් ටර්මිනල් එකකුත් මෙතන බලා ගන්න පුළුවන්. අපි යට කොටස ගත්තම මෙතනට තමයි ඩිරෙක්ට් පවර් කන්ටැක්ට් එක හෝ අපි යූස් කරන CTs ටික පාවිච්චි වෙන්නේ. ඒ පැටර්න් එක තියෙන්නේ අපි ෆේස් තුන ABC විදිහට ගත්තොත් A in A out, D in D out, C in C out සහ නියුට්‍රල් විදියට. අපි CT කරන්ට් ට්‍රාන්ස්ෆෝමර් පාවිච්චි කළොත් මේ එකින් එකට පළවෙනි CT එකේ S1 S2, දෙවෙනි CT එකේ S1 S2 සහ තුන්වෙනි CT එකේ S1 S2 කනෙක්ට් කරගන්න පුළුවන්. අපි එහෙමනම් මේ වීඩියෝ එකේ දෙවෙනි අදියර විදියට ස්මාර්ට් ලයිෆ් ඇප් එකට යමු වෙලා මේක කන්ෆිගර් කරගන්නේ සහ ඒ ඇප් එකෙන් අපිට හම් වෙන සෙටින්ග්ස් මොනවද කියලා බලමු. හරි. දැන් අපේ වීඩියෝ එකේ දෙවෙනි අදියරෙන් අපි යමු වෙන්න හදන්නේ ස්මාර්ට් ලයිෆ් ඇප් එකට මේ මීටරේ කන්ෆිගර් කරගන්න. ස්මාර්ට් ලයිෆ් ඇප් එකට යන්න කලින් අපි අපේ ඩිවයිස් එකේ Wi-Fi වලට අමතරව Bluetooth සහ GPS location enable කරගන්න ඕනේ. එතනින් එහාට ගිහින් අපේ මීටරේ සූදානම් කරගන්න මේ මීටර එකේ down arrow button එක අපි තප්පර 10ක් hold කරගෙන ඉන්න ඕනේ. pairing mode එක engage වුණාම මේ තියෙන නිල් පාට Wi-Fi indicator එක blink වෙන්න පටන් ගන්නවා. හරි. දැන් අපි මීටරේ තියෙන්නේ pairing mode එකේ. අපි යමු ස්මාර්ට් ලයිෆ් ඇප් එකට. අපි දැන් ඉන්නේ ස්මාර්ට් ලයිෆ් ඇප් එකේ හෝම් ස්ක්‍රීන් එකේ. අපි අපේ මීටරේත් ෆෝන් එකත් කලින්ම සූදානම් කරගත්ත නිසා අපේ ෆෝන් එක කලින්ම මීටරේ අඳුනගෙන අපිට හෝම් ස්ක්‍රීන් එකේ සජෙෂන් එකක් දීලා තියෙනවා මේ ඩිවයිස් එක ඇඩ් කරන්න. අපිට මේක මෙතනින්ම ඇඩ් කරන්නත් පුළුවන්. සමහර විට සිග්නල් ප්‍රශ්න හෝ නෙට්වර්ක් ට්‍රැෆික් ප්‍රශ්නත් එක්කලා මේ මෙනු එක ඒ විදිහටම අපිට ඩිස්ප්ලේ නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි කරන්නේ මේ තියෙන ප්ලස් අයිකන් එක ටැප් කරලා add device දෙන්න. ඊගාවට මෙතන තියෙන detection list එකේ අපිට මේ Wi-Fi මීටරේ පෙන්වන්න ඕනේ. දැන් මේ විදිහට පෙන්වන නිසා අපි ඒ option එක ටැප් කරමු. දැන් අපිට එන්නේ අපේ Wi-Fi access point එකේ credentials දෙන menu එක. මෙතනදී අපි අනිවාර්යයෙන්ම ස්ථිරව පාවිච්චි කරන සහ හොඳ strength එකක් තියෙන Wi-Fi router එකක් අපි ස්පෙසිෆයි කරන්න ඕනේ. ඒ වගේම ඒ ස්පෙසිෆයි කළාට පස්සේ අදාළ router එක දවසේ පැය 24ම වැඩ කරනවා නම් වඩාත් හොඳයි. මොකද අපි අපේ මීටර එක සම්බන්ධ කරන්නේ කෙලින්ම අන්තර්ජාලයට. ඉතින් අපි මේ විදිහට අපේ access point එක credentials මෙයාට දීලා තියෙනවා. අපි යමු next option එකට. ඉතින් මෙන්න මේ විදිහට අපේ app එකෙන් මීටරේ configure කරගන්න හැටි අපිට ටික වෙලාවක් යනකම් බලා ගන්න පුළුවන්. මේ step එක ඉවර වුණාට පස්සේ අපි කෙලින්ම redirect වෙන්නේ අපේ මීටර එකේ main menu එකට.
දැන් අපි අපේ මීටරේ මේන් මෙනු එකට ඇවිල්ලා තියෙන්නේ. අපිට බලාගන්න පුළුවන් මේ මීටර එකේ මීටරින් ඉන්ෆෝ ඩිස්ප්ලේ එකක් අපේ මේන් ස්ක්‍රීන් එකේදී. ඊළඟට මේ තියෙන ඔපරේෂන් රෙකෝඩ් එකේදී අපේ ස්විච් ඔන් ස්විච් ඔෆ් ඉවෙන්ට්ස් ටික, ඒ වගේම එලාම් රෙකෝඩ් වලදී අපේ ඩිවයිස් එකට ඕවර් වෝල්ටේජ් ෆෝල්ට් එකක්, අන්ඩර් වෝල්ටේජ් ෆෝල්ට් එකක් වගේ මොන දෙයක් ඩිටෙක්ට් වුණත් ඒ තියෙන දේවල් ටික ලොග් සටහනක් විදියට ලැබෙනවා. අපේ එනර්ජි යූසේජ් එක සම්බන්ධ විස්තර තවදුරටත් මේ තියෙන data tab එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට timing options, cloud timing සහ countdown විදියට ලැබිලා තියෙනවා. මේ තියෙන details app එකේදීත් අපිට අපි පද්ධතියේ වර්තමාන තොරතුරු ටික සාරාංශයක් විදියට බලා ගන්න පුළුවන්. එතනින් එහාට ගිහින් අපිට මේ cogwheel icon එකේ තියෙන settings වලින් අපි කලින් බලාගත්ත මීටර එකේ පැරාමීටර්ස් ටික, අපේ ආරක්ෂණ සීමා සේරම අපිට කැමති විදියට මේ graphical user interface එකට වෙනස් කරගන්න පුළුවන්. වගේම ඉහළින් තියෙන device settings වලින් අපේ මීටරේ ස්මාර්ට් හෝම් clients වලට සහ voice clients ලට Google Home, Amazon Alexa වගේ third party application වලට pair කරගන්න. වගේම අපේ තියෙන ෆෝන් එකකින් වෙනත් device එකකට මේ මීටරේ enroll කරන්න අවශ්‍ය නම් remove device පහසුකමත් මේ තියෙන section එක යටතේ අපිට ලැබෙනවා. ඒ වගේම තමයි වැදගත්ම කාරණේ, අපිට ඕනෑම තැනක ඉඳන් මේ app එක හරහා අපේ 3-phase Wi-Fi meter එක හරහා power supply වෙන load එක on off කරන්නත් අපිට facility එකක් හම්බ වෙනවා. ඉතින් ඔය විදියට අපේ DTS 238 Wi-Fi 3-phase energy meter එකේ වැඩ කටයුතු අපිට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ design requirement එකේ මේ තියෙන මීටර එක ඇතුළත් වෙනවා නම් එන්න කියලා ආරාධනා කරනවා generalpower.lk අපේ වෙබ්සයිට් එකට.